කොහොමද යාළුවනේ ඉතින් අද අපේ තෙනු පුතාගේ 6 වෙනි උපන්දිනය. ඉතින් අපිට පුළුවන් විදිහට අපේ ගෙදර අපි එයාව පුදුම කරවන්නත් එක්ක උපන්දින පාර්ටි ගන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට මේ තින්නේ එයාගේ උපන්දිනේ ගෙන කේක් එක. ඉතින් අපි පොඩ්ඩක් සරදන ගමන් ඉන්නේ දැන්. මේ විදියට හැපි බර්ත්ඩේ කියලා අහලා බැලුම් බෝල් එල්ලලා බැලුම් බෝල් බීමටත් එක්ක එන්න දාලා අපේ කට්ටියකින් හරියට වැඩ දෙන්න. මෙන්න තියෙනවා මේ පාර අපි තෙනු පුතාගේ උපන්දිනේට ගෙනාපු කේක් එක. මාරම ලස්සනක් තියෙන්නේ. එයාත් බොහොම කැමති වුණා මේකට. එයා තාම දැන් අපි මේ වැඩේ කරනවා කියලා එයා දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ආව දැන් මෙතන මේ ඇවිල්ලා ඉන්න කේක් එක බලන්නත් එක්ක. ඔන්න ඉන්නවා ඉතින් අපේ උපන්දින කුමාරයා. එයාගේ 6 වෙනි උපන්දිනේ තමයි අද අපි මේ විදිහට මේ සමරන්න යන්නේ. දැන් මෙයා පොඩ්ඩක් දැන් මේ hina වෙලා හිටියද සරින් සරිය දැන් වටපිට බලනවා. මොකද අපි වෙනදට මෙයාගේ උපන්දිනේ සමරන්න යනකොට අපි ගෙනාපු තෑගි ටික පේන්න තියෙනවා. දැන් අද මෙයා පොඩ්ඩක් මේ කලබල වෙලා වගේ ඉන්නේ. හැමදේම තියෙනවා තෑගි නෑ. ඒකින්ද ඉතින් අපි තෑගි හංගලා තියෙන්නේ. මෙයා ගොඩක් කල් ඉඳන් ඉල්ලපු මෙයා ආස කරපු දෙයක් තමයි අපි ගෙනාවේ. මොන ඉතින් දැන් අපි කේක් එක කපන්න තමයි යන්නේ. Happy birthday, happy birthday, happy ඔන්න ඉතින් දැන් තමයි හොඳම හරි. දැන් තමයි අපි යාට අපි ගෙනල්ලා හංගලා තිබ්බ තෑග්ග දෙන්න යන්නේ. එයා මේක දැකලා ගොඩාක් සතුටු වුණා ඉතින්. දැන් මම මේ අරගෙන යන්නේ එයාට අපි මේ පාරගෙන අපි තෑග්ග බලමු ඉතින්. ඔයාලටත් බලා ගන්න පුළුවන් දැන් මෙයාට ඒක දුන්නට පස්සේ කොහොමද කියලා.
පේනව නේද ඉතින් තෑග්ග හම්බුනට කොල්ලගේ තියෙන සතුට අපි කිව්වා ඉතින් දැම්මයි කල්ලා බලන්න කියලා ඉතින් මේක අමතරව අපි මෙයාගේ උපන්දින වෙනුවෙන් ලොකු වැඩක් කරා අපිට ඒක දෙන්න ගන්න බෑ මොකද අපි ළමා නිවාසයකට උදෑසන ආහාර වේල සඳහා උපකාර කළා. ඉතින් ඒ ළමා නිවාසයේ තියෙන මාවනැල්ල ඉතින් මෙයාගේ උපන්දිනේ දවසේම තමයි අපි මේ දේ කරේ. මේ ළමයින් ගොඩාක් සතුටු වෙන්නේ.